Gampala Zahira Weekly College. News. ආයුබෝවන් ඔබ එක් වී සිටින්නේ ගම්පොළ සහිරා ජාතික පාසලේ සතියේ ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගයි. ඉදිරිපත් කිරීම අහ්නා ෆික්‍රම්. ප්‍රථමයෙන් සිරස්තල. ඉන්ට්‍රැක් සමාජයේ ලාංඡන පැළඳීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් සමාජයේ බඳවා ගැනීම හා සාතික පත්‍ර ප්‍රදානයක්. මාධ්‍ය සමාජයේ නව නිර්මාණයක් වන ද ලැබ් කෙටි චිත්‍රපටය එළි දැක්වීම ඉදිරියේදී. ගමනාගමන පොලිස් සමාජය මගින් ආරක්ෂක වැඩසටහනක්. රීඩ් රයිට් සමාජය මගින් පොත් කියවීමේ වැඩසටහනක්. ඉංග්‍රීසි ඩේ 2025 සාතිකපත් ලබා දීමේ උත්සවය සාර්ථකත්ව නිමවිය. හජ් උත්සවය සඳහා නිවාඩු දින ප්‍රකාශ කෙරේ. රීඩ් රයිට් සමාජයේ පොත් කියවීමේ වැඩසටහනක්. පාසලේ රීඩ් රයිට් සමාජය විසින් මේ දිනවල සිසුන් අතර පොත් කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබේ. මෙහිදී සිසුන් Taman කියවූ පොත් පිළිබඳව අදහස් සාරාංශ සහ පාඩම් අනෙකුත් සමාජිකයන් සමග බෙදා ගන්නා අතර මේ දැනුම හුවමාරු කර ගැනීමට සහ කතන හැකියාව වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක් වී ඇත. ඉන්ට්‍රැක් සමාජයේ ලාංඡන පැළඳීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. නව සභාපති ලෙස එම්.එච්. හම්දාන් වැඩබාර ගනී. නව සමාජිකයන්ට ලාංඡන පැළඳීමේ සිදුවිය. සමාජ සේවය, නායකත්වය සහ මිත්‍රත්වය යන අරමුණු වෙනුවෙන් කැප වී කටයුතු කරන බවට නව සමාජිකයන් දියුරුම් දුන්හ. සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් සමාජයේ නව බඳවා ගැනීම සහ සාතික පත්‍ර ප්‍රදානය. සමාජයේ නව සමාජිකයන් සඳහා කැඩට් සාතික පත්‍ර ප්‍රදානය උත්සවය මෑතකදී පැවැත්විනි. ප්‍රථමාධාර සහ සමාජ සේවය පිළිබඳ ඔවුන්ගේ කැපවීම මෙහිදී අගය කෙරිණි. ඉංග්‍රීසි ඩේ 2025 සාතික පත් ලබා දීමේ උත්සවය සාර්ථකත්ව නිම කර ඇත. එය වික්‍රමබාහු ජාතික පාසලේදී පැවැත්වූයේය. එහිදී අපගේ සිසුන් නැෂනල්, ප්‍රොවින්ෂියල්, සෝනල්, ඩිවිෂනල් විජයග්‍රහණයක් ලබාගත්හ. ගමනාගමන පොලිස් සමාජයේ මාර්ග ආරක්ෂක වැඩසටහනක් පැවැත්වීම. පාසලේ ගමනාගමන පොලිස් සමාජය විසින් මැයි 14 වන දින ගමනාගමනය මාර්ග ආරක්ෂා සංචාරයක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන කාලිබ් ගුරුතුමා විසින් මෙහෙයවන ලද අතර මාර්ග ආරක්ෂා පිළිබඳ සිසුන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මාධ්‍ය සමාජයේ නව නිර්මාණයක් ද ලැබ් කෙටි චිත්‍රපටය එළි දකි. පාසලේ මාධ්‍ය සමාජයේ සිසුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද ද ලැබ් නම් කෙටි චිත්‍රපටය තිර රචනය හා අධ්‍යක්ෂණය අම්මාර් විසින් සිදු කරන ලද අතර නිෂ්පාදනය එම්.එන්.එම්. මිෂාරි සිසුවා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරයි. රූපග්‍රහණය කානිත් අහමඩ් සිසුවා විසින් මෙහෙයවනු ලබයි. ජූනි 10 වන ප්‍රධාන ශාලාවේදී එළි දැක්වීමට කටයුතු යොදා ඇත. හජ් උත්සවය සඳහා නිවාඩු දින ප්‍රකාශය කෙරේ. හජ් උත්සවය සඳහා මැයි 27 වන දින නිවාඩු ලබා දී ජූනි මාස පළමු වන දින නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත. මීළඟ සතියේ ප්‍රවෘත්ති සඳහා ඔබ අපත් සමග රැඳී සිටින්න. මෙයට අහ්නාෆ් ඉක්‍රාම්.